සියලු දෙනාටම ආයිබෝන් කියන ෆියුචර් එඩියුකේෂන් ආයතනයේ YouTube channel එකට පිළිගන්නවා. ඉතින් මම අද වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ අ, තව පොඩිම චූටි කාලයක් තියෙන 2026 A level විභාගයට මුහුණ දෙන්න ඉන්න දරුවන් අ, වෙනුවෙන් ඉතින් ඒ දරුවන්ගේ එක්සෑම් එක පටන් ගන්නවා අගෝස්තු මාසේ 10 වෙනිදා. ඉතින් මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ අපි මේ චූටි කාලෙට කොහොමද සූදානම් වෙන්නේ විභාගයට? එතකොට මොන වගේ සූදානමක්ද ඔයා වෙන්න ඕනේ? කොහොමද අපි ඒකට සූදානම් වෙන්නේ? කියන එක පිළිබඳව තමයි අද වීඩියෝ එකෙන් මම කතා කරන්න යන්නේ. ඉතින් දිගටම එකතු වෙලා ඉන්න කියලා ආරාධනා කරනවා මේ වීඩියෝ එකත් එක්ක. ඉතින් මුලින්ම දැන් ඔයා 2026 කියන්නේ 2020 පහේ තමයි ඔයා A level ක්ලාස් එකට සම්බන්ධ වෙන්නේ. ඊට පස්සේ ඔයා A level ක්ලාස් එකේ අවුරුදු දෙකක් ඉගෙන ගන්නවා 12 පන්ති, ඒ වගේම 13 පන්ති. ඉතින් ඒකේ අවසාන අවුට්පුට් එක තමයි ඔයාගේ A level විභාගය. ඉතින් ඇත්තටම දැන් කලින් අවුරුදු වල විභාගය තිබුණේ අගෝස්තු මාසේ නෙවෙයි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් කොවිඩ් වලට කලින් නම් අගෝස්තු මාසේ එක්සෑම් එක තිබුණා. නමුත් කොවිඩ් වලින් පස්සේ ඒක වෙනස් වුණා. අගෝස්තු වල ඒක සැප්තැම්බර්, ඔක්තෝබර්, නොවැම්බර්, දෙසැම්බර් මෙන්න මේ වගේ කාලවලට වගේ ජනවාරි 25 එක ජනවාරි ගියා. ඒ වගේ ලොකු මේව එකක් වුණා. ඉතින් ඒ විභාගයේ කල්යාමෙන් දරුවටම තමයි අවාසියක් වෙන්නේ. හරියටම අගෝස්තු මාස විභාගයේ තිබුණොත් ඔය එක අතකින් ගත්තම ඔයා ජොබ් එකකට යන එක. ඊළඟට යුනිවර්සිටි එකකට යන එක. යුනිවර්සිටි එකෙන් ග්‍රැජුවේට් වෙලා ඔයා ජොබ් එකකට යෑම දක්වා ඔයාගේ මේ A level විභාගයේ පරක්කු වීම තියෙනවා. ඉතින් දැන් 2026 ගෙනල්ලා තියෙනවා ආපහු අගෝස්තු මාසෙටම A level විභාගය. ඉතින් මමත් A level කරපු කෙනෙක් විදිහට මම මේ දේ දකින්නේ ගොඩාක් හොඳ දෙයක් විදිහට. මොකද මම දන්නේ ඒක එක එක ස්ට්‍රීම් වලින් වෙනස් වෙන්න පුළුවන්. ආර්ට්ස්, සයන්ස්, කොමර්ස්, මැත්ස්. නමුත් දරුවගේ පැත්තෙන් ගත්තොත් ඒ දේ මම දකින විදිහට ඉතාමත් හොඳ දෙයක් විදිහට දකිනවා. මොකද යුනිවර්සිටි එකට ගිහිල්ලා ඒ කාලයේ පුරාවට අපේ වයස යනවා අපි ජොබ් වලට යන්න, යුනිවර්සිටිස් වලට ඇප්ලයි කරන්න, අපි වෙන රටවල ඩිග්‍රීස් වලට ඇප්ලයි කරනවා නම් එහෙම ඒ වගේ ඒවාට ලොකු ප්‍රොසීජර් එකක් තියෙනවා. එතකොට ඒව පරක්කු වෙනවා අපේ මේ A level විභාගයත් එක්ක. ඉතින් දැන් අපි බලමු කොහොමද. දැන් මම මගේ මතය කිව්වේ A level විභාගය අගෝස්තු මාසේ තියෙන එක හොඳයි කියන එක. ඉතින් අපි සූදානම් වෙන්න ඕනේ. දැන් A level විභාගයේ රිසල්ට්ස් ආව කලින්ම අප්‍රේල් මාසේ. ඉතින් යම්කිසි කාල සීමාවක් තියෙනවා සැකර්ෂයි කරනවා නම් ඒකට සූදානම් වෙන්න. ඉතින් අපි බලමු අවසාන කාලේ දැන් අවුරුදු දෙකක් ඔයා පාඩම් කරපු දේවල් එක තැනකට ගොනු කරන්නේ කොහොමද කියලා. ඉතින් අපි ගොඩක් අපේ channel එකෙන් කොරියන් සබ්ජෙක්ට් එකනේ මේන්ම සබ්ජෙක්ට් එක විදිහට අපි වීඩියෝස් දැම්මේ කතා කරේ. ඒ හැම දෙයක්ම අපි කරේ කොරියන් සබ්ජෙක්ට් එකට රිලේටඩ්ව. ඉතින් මම මේ වීඩියෝ එකේ කතා කරන්නේ පොදුවේ. එයා කොමර්ස් කරන්න පුළුවන්, සයන්ස් කරන්න පුළුවන්, ආර්ට්ස් කරන්න පුළුවන්, මැත්ස් කරන්න පුළුවන්. ඉතින් මම මේ හැම කෙනෙක්ටම පොදුවේ තමයි කතා කරන්නේ. සාමාන්‍යයෙන් ඔයා A level විභාගයට මුහුණ දෙන්න කලින් වෙන්න ඕනි ප්‍රධානම දේ තමා පුතා හරියට ඔයාගේ සිලබස් දෙක ඔයා අඳුරගෙන මේක තමයි 12 පන්ති මේක තමයි 13 පන්තියේ සිලබස් එක කියන එක වෙන වෙනම ඔයා අවබෝධ කරගෙන ඒක හරිය පිළිවෙලට පාඩම් කරන්න ඕනේ. දැන් කාලේ ගිහින් ඉවරයිනේ පිළිවෙලට පාඩම් කරලා නැති වෙන්නත් පුළුවන්, ඇති වෙන්නත් පුළුවන්. හැබැයි මම පොඩි ටිප් එකක් කියලා දෙන්නම්. මේ චූටි කාලයට ඔයාට කරන්න පුළුවන් දේවල් මේ කාලයත් ඇති. හරියට ටයිම් එක මැනේජ් කරගෙන ඔයා කරනවා නම් ඔයාට පුළුවන් පාස් පේපර්ස් වලින් ලොකු ප්‍රයෝජනයක් ගන්න. ඉතින් මේ මම කියන දේ සකර්ෂයි කරන කෙනෙකුට ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. මොකද එයාගේ ඔළුවේ තියරි පාර්ට්ස් ටික තියෙනවා. ඒක ප්‍රැක්ටිකලි කොහොමද යූස් කරන්න කියන එක තමයි වෙන්න ඕනේ ඔයාගේ. එතකොට ඒ ඔයාගේ තියරි පාර්ට් එක ඔයාගේ ඔළුවේ තියෙන හැබැයි ප්‍රැක්ටිකලි ඒක කොහොමද ලියන්නේ? එතන අඩුපාඩු වෙන නිසා තමයි ෆර්ස්ට් එකේ ඔයාට වැරදෙන්නේ නැත්තේ.
හරි. ඒ මොනවා වුණත් ඔයා කරන්න ඕනේ සාමාන්‍යයෙන් පාස් පේපර්ස් අවුරුදු 10ක 15කවත් ලියලා නම් එයාට අනිවාර්යයෙන්ම හොඳ රිසල්ට් එකකට යන්න පුළුවන්. මගේ එක්ස්පීරියන්ස් එකෙන් මම කියන්නේ මම ආර්ට්ස් කරේ. නමුත් ඒක ආර්ට්ස් වලටත් පොදුයි, කොමර්ස් වලටත් පොදුයි, සයන්ස් පොදුයි, හැම සබ්ජෙක්ට් එකකට මේක පොදුයි. ඔයා හරියට සාමාන්‍යයෙන් අවුරුදු 15ක 20ක ඊට එහා ගියත් කමක් නැහැ. මොකද අපි සිලබස් මාරුණා කිව්වට සිලබස් එකට තව ටිකක් එකතු කරනවා මිසක් සිලබස් එකේ තියෙන කොටස් අයින් කිරීමක් කරන්නේ නැහැ. ඒ දේවල්ම තමයි තියෙන්නේ. තව ටිකක් එකතු කරලා තව ඇඩ්වාන්ස් කිරීමක් තමයි කරන්නේ. ඉතින් ඔයා සාමාන්‍යයෙන් අවුරුදු 15කවත් ඔයා පාස් පේපර්ස් ලියනවා නම් එකට ඔයා දැන් සූදානමින් කරනවා නම් ඒ දේවල් ඒ ළමයාට අනිවාර්යයෙන්ම කවුරු මොනවා කිව්වත් එයා රිවිෂන් ගියේ නැතත් තියරි ගියේ නැතත් ක්ලාස් ගියේ නැතත් එයාට හොඳ රිසල්ට් එකකට යන්න පුළුවන්. හැබැයි මේ කරන වැඩේ හරියටම 100%ක් නිවැරදිව කරන්න ඕනේ. ඔයාට පුළුවන් මම චොට්ටක් ඔයාලට පාස් පේපර් එකක් කරන විදිහ කියලා දෙන්නම්. ඔයාට පුළුවන් ඔයාගේ MCQ පේපර් එක ගත්තම ඔයාගේ MCQ පේපර් එකේ මම කොරියන් පේපර් එකක් තමයි ගන්න එක්සැම්පල් එකක් විදිහට. මොකද මං ගාව වෙන පේපර්ස් නැහැ. ඉතින් ඔයාට පුළුවන් කරන්න ඔයාගේ දැන් මම ලැන්ග්වේජ් එකක් විදිහට ගත්තත් ඔයාට පුළුවන් මුලින්ම ඔයාගේ මෙතන තියෙන වචන ටික බලනවා. ඔයා දන්නේ නැති තේරුම් තියෙන්න පුළුවන්. ගොඩාක් ඩික්ෂනරිස් තියෙනවා ඔයාට ඔන්ලයින් යූස් කරන්න. අනිවාර්යයෙන්ම හැම කෙනෙක් ගාම ස්මාර්ට් ෆෝන් එකක් තියෙනවා. එකකින් ඔයාලට ඩික්ෂනරි එක යූස් කරන්න පුළුවන්. තව කෙනෙක්ගෙන් අහන්න ඕනේ නැහැ. ගොඩාක් ඔයාට පාවිච්චි කරන්න තියෙන දේවල් වැඩි. හරි? එතකොට ඔයාට පුළුවන් ඒ වචන ටිකේ තේරුම් ටික බලනවා. ඊට පස්සේ ඔයාට පුළුවන් මෙතන මේ උත්තර හතරේ තියෙන ඒ වචනවල තේරුම් බලනවා. ඊළඟට දෙවෙනි එක ඔයාට කරන්න පුළුවන් මෙතන තියෙන ග්‍රැමර් ඒ නම් තියනවා. ඊළඟට ඊ තියනවා. ග්‍රැමර් ටිකට පොඩි ෂෝට් නෝට් එකක් හදා ගන්නවා. මේකට උත්තරේ නෙවෙයි 1ට 1යි 2ට 2 3ට 4 එහෙම නෙවෙයි බලන්නේ. ඉස්සෙල්ලා ඔයා බලන්නේ මේ වචනවල තේරුම් ටික මොනවද? ඊළඟට මෙතන තියෙන ග්‍රැමර් ටික මොනවද? ඉතින් ඔය විදිහට ෂෝට් නෝට් හදාගෙන යනවා. ඔයා හිතන්න පුතා මෙතන A කියන පාටිකල් එක තියෙනවා. ඊළඟට දෙවෙනි එකෙත් තියෙනවා ඒ කියන පාටිකල් එක. අර උඩින් ලියාගත්තකම හරි කමක් නැහැ. බලාගෙන හරි මෙතන ආයෙ ලියන්නේ එකම. ඒකම ලියනවා මේ හරිය. ඊළඟට එන්න උඩක් තියෙනවා පල්ලෙහාක් තියෙනවා. ඒකම හරි කමක් නැහැ බලාගෙන ලියනවා. ඔය විදිහට මුලින්ම ග්‍රැමර් ටික ඉවර කරා ඊළඟට වචන වල තේරුම් ටික මේක වෙනම කොලයකට ගන්නවා. ඊට පස්සේ මේකෙත් ඒ විදිහට කරගෙන යනවා. ඔය විදිහට සාමාන්‍ය දවසකට ප්‍රශ්න පත්‍ර පේපර්ස් 4ක් විතර ඉවර කරොත් එහෙම ඉවර කරන ඔය විදිහට කරගෙන යනවා. ඊට පස්සේ ඔයා පළවෙනි පේපර් එක ඉවර කරාම ආයෙ ඔයා ඊළඟ එකේ පළවෙනි පේපර් එක ගන්න කලින් මේ කලින් කරපු පේපර් එක හොඳට බලාගෙන ඉන්නවා. ඊළඟට දෙවෙනි එක ගන්නවා. ආයෙ තුන්වෙනි පේපර් එක ගන්න කලින් පළවෙනි පේපර් එකේ පළවෙනි අවුරුද්ද කරපු එකයි දෙවෙනි අවුරුද්දේ පළවෙනි පේපර් මේ පේපර්ස් දෙකම බලලා තමයි තුන්වෙනි අවුරුද්ද ගන්න. ඔන්න ඔය විදිහට හරියට පාස් පේපර් එකක් කරොත් ඔයාට හොඳ තැනකට යන්න පුළුවන්. හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන්. ඊළඟට දෙවෙනි පේපර් එක ගත්තොත් එහෙම දෙවෙනි පේපර් එකත් එහෙමයි අවුරුදු ගාණක් දැන් ලැන්ග්වේජ් එකක් ගත්තොත් අපිට කියන්න බෑ මේ පාඩමෙන් එනවා කියලා කියන්න බෑ මොකද ලැන්ග්වේජ් එකක් හැදලා තියෙන ලොකු ඔක්කොම කොටස් ටික එකතු වෙලානේ අපිට අර මූලික ග්‍රැමර් ටික නැත්තම් එතනින් එහාට කරගෙන යන්න බෑ. ඒකට ඒක අපිට අර බෙදලා කියන්න බෑ මේ ලෙසන් එකකින් එනවා මේ ලෙසන් එකකින් එනවා කියලා. හැබැයි ඔයාට පුළුවන් පුතා මෙන්න මේ වගේ ප්‍රශ්න ගත්තොත් එහෙම මොන ග්‍රැමර් එකෙන්ද 23 ඇවිල්ලා තියෙන්නේ මොන ග්‍රැමර් එකෙන්ද 24 ඇවිල්ලා තියෙන්නේ මොන ග්‍රැමර් එකෙන්ද 25 ඇවිල්ලා තියෙන්නේ අන්න ඒ විදිහට අර ෆ්‍රැක්ෂන් වයිස් ආට පුළුවන් ප්‍රශ්නෙන් ප්‍රශ්නෙට හදාගෙන යන්න ඊළඟට මේ දැන් හිතන්නකෝ මොනවා හරි සයන්ස් වල බයෝ හරි ෆිසික්ස් හරි මොනවා හරි කෙමිස්ට්‍රි හරි මං අයිඩියා එක කියන්නේ ඊළඟට සිංහල වල පොලිටිකල් සිංහල මොනවා හරි සබ්ජෙක්ට් ගත්තොත් ඒවත් එහෙමයි. ඔයාට පුළුවන් MCQ පේපර් එක ගත්තම MCQ පේපර් එකේ අර විදිහටම ඔයාට බලන්න පුළුවන්. මේකේ තියෙන පළවෙනිම වචන ටික බලනවා. දැන් ඔයා නිකන් අපි ගත්තොත් එහෙම මොනවා හරි මම පොලිටිකල් නිකන් ගත්තොත් රාජ්‍ය කියලා තියෙනවා. රාජ්‍යෙට ගොඩාක් තියෙනවා මේ නිර්වචන තියෙනවා. එක එක කට්ටිය කියපු දේවල් තියෙන. ඒවා දෙකක් තුනක් මේ හරිය ලියා ගන්නවා. ඔයාගේ නෝට් එකේ ඔයා ලියාගෙන යනවා. ඊට පස්සේ තව මොනවා හරි වචනයක් තිබුණොත් ආණ්ඩුව කියලා ඒකෙත් ෂෝට් නෝට් එකක් හදා ගන්නවා. ඊට පස්සේ උත්තර හතරෙත් දන්නේ නැති වචනනේ තියෙන්නේ. මෙතන මොකක් හරි උත්තරයක් තියෙනවා. ඒකට මොකක් හරි වචනයක් තියෙන. ඒකට ෂෝට් නෝට් එකක් හදාගෙන ඔය විදිහට ඔයා හරියට
ඔය විදිහට ඔයාගේ පේපර්ස් ටික රෙෆර් කරොත් අවුරුදු 15ක ඔයාට ලොකු කොටසක් තියරි පාර්ට් එකක් කවර් වෙනවා. ඉතින් මේ දේ මම ඒකයි කිව්වේ සෙකන්ඩ් ෂයි කරන කෙනෙකුට ගොඩාක් වටිනවා මේ විදිහට ඔයා කරොත්. එතකොට අර අමුතුවෙන් ඔයා කලින් ගිය අවුරුද්ද ඔයා ගියපු රිවිෂන් ක්ලාස් වල පොත්, තියරි ක්ලාස් වල පොත් ඒ දේවල් බලන්න ඕනේ නැහැ. ඔයාට පුළුවන් ඔයාගේ සිලබස් එක තනියෙන් ඔයාට කවර් කරගන්න. හරි ඊළඟට පුතා රචනා ප්‍රශ්නවලට ගියාම ගොඩාක් කට්ටියට පුළුවන් යූස් කරන්න මාස්ටර් ගයිඩ් වල පාස් පේපර්ස් පොත ඒකේ වාට කරන්න පුළුවන් ප්‍රශ්නවලට උත්තර ලියන්න උත්තර ලියනකොට දැන් මම මේ කොරියන් වල නම් එහෙම ගන්න බෑ. නමුත් දැන් අපි හිතන්නකෝ ඔය පොලිටිකල් ජියෝග්‍රෆි ඒ වගේ පේපර්ස් ගත්තම ඒවටම අර ආවේනික ප්‍රශ්න එන මේ පාඩම් තියෙනවානේ. අන්නේ පාඩම් ටිකෙන් ඇවිල්ලා තියෙන ප්‍රශ්න ගන්නවා. එහෙම නැත්නම් පළවෙනි පාඩමෙන් මොනවද ඇවිල්ලා තියෙන්නේ? 12 පොතේ පළවෙනි පාඩමෙන් මොනවද ඇවිල්ලා තියෙන්නේ? ඒ ටික යනවා 2000 විතර අවුරුද්දට යනවා. අවුරුද්දට ගිහිල්ලා ඒ ටික එක කොලයකට එකතු කරගෙන එනවා. ඊළඟට දෙවෙනි පාඩම මේ දේ ඔයාට සයන්ස් මැත්ස් කොමර්ස් ඉකෝන් ඔය වගේ සබ්ජෙක්ට් වලට කරන්න පුළුවන් ඉකෝන් ඊළඟට බයෝ ඔය වගේ සබ්ජෙක්ට්ස් වලට කරන්න පුළුවන් ඊළඟට දෙවෙනි ලෙසන් එක ඒ කියන්නේ 12 වල දෙවෙනි ලෙසන් එකේ මොනවද 2000 ඉඳලා 2025 වෙනකන් ඇවිල්ලා තියෙන ප්‍රශ්න ඒ ටික ඔයා ඊට පස්සේ එකතු කරගන්නවා ඊළඟට මේ තුන්වෙනි ලෙසන් එකට ওই විදිහට හතරවෙනි ලෙසන් එකට ඉස්සෙල්ලා ඒ ටික එකතු කරගෙන ඉන්නවා ඊළඟට 2000 ඉඳලා පළවෙනි පාඩමට අදාළව ඇවිල්ලා තිබුණ ප්‍රශ්න ටික ඔයා ලියාගෙන යනවා ටයිම් එක ඔයාට තියාගන්න පුළුවන් වගේ ෆෝන් එකේ තියාගෙන ලියාගෙන යනවා මේ ටික ටයිම් එක හදාගන්නත් එපායි අපිට කොච්චර තියරි ඔළුවේ තිබ්බත් කොච්චර වා රිවිෂන් ක්ලාස් ගියත් කොච්චර මේ තියරි ක්ලාස් ගියත් ලියන්න බැයි නම් ඒ ලෙවල් විභාගේ පාස් වෙන්න බෑ. මොකද අපි ඕ ලෙවල් වලට ලියපු විදිහට නෙවෙයි ඒ ලෙවල් වලට ලියන්නේ. ඒක වෙනම දෙයක්. ලියන විදිහට තමයි අපිට මාර්ක්ස් හම්බ වෙන්නේ. එතකොට ඔයාට පුළුවන් ටයිම් එක තියලා ලියන්න. ඊට පස්සේ ටයිම් එක හරියට විනාඩි 5ක් එක ප්‍රශ්නයකට ගන්නවා නම් ඒ පහෙන් ඔයා නතර කරා. ඊළඟට මම ඔයාලට කියවනේ මාස්ටර් ගයිඩ් වගේ යූස් කරන්න පාස් පේපර්ස් වලට කියලා. ඊළඟට යනවා මාස්ටර් ගයිඩ් එකේ ආන්සර්ස් තියෙනවානේ. ආන්ගේ ආන්සර්ස් කියවලා බලන ඔයා ලියපු ප්‍රශ්නෙට. ඔයා ලියපු කොටස් ටිකේ තියෙනවද? ඊට වැඩි දේවල් ටිකක් තියෙනවද? අර වැඩි දේවල් ටික පොඩ්ඩක් අන්ඩර්ලයින් කරගෙන ඒ ටික ගන්නවා මේ ප්‍රශ්නෙට. ඒ ටික මෙතෙන්ම ගන්නවා. ඒ විදිහට ඔයා අර පළවෙනි පාඩමට අදාළව එකතු කරගත්ත ප්‍රශ්න ටික ඔක්කොම ලියාගෙන යනවා. ඔක්කොම ලියාගෙන ගිහිල්ලා ආයෙ චුට්ටක් එක කියවලා බලනවා. ඔයා ලියපු දේවලුයි අර මාස්ටර් ගයිඩ් පොතේ පාස් පේපර්ස් වලට ඒ තිබුණ උත්තරුයි ඒව චුට්ටක් කියවලා ආපහු ඔයා ඒ ප්‍රශ්නේවල් ලියන්න පුළුවන් ටයිම් එක හරියට තියාගෙන අර ඔයා මේකේ ලියපු ටිකයි ඔක්කොම ටික ඔළුවේ තියාගෙන ටයිම් එකට ලියන්න පුළුවන්. අන්න ඒ විදිහට ඔයාට දෙවෙනි පේපර් එක ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. ඉතින් ලැන්ග්වේජ් එකක් කරන කෙනෙක්ට ඒක කරන්න බෑ. පාස් පේපර්ස් කරනකොට මේ වගේ අර වගේ ග්‍රැමර් ඒ දේවල් ටික අරගෙන වචන ටික අරගෙන වෙනම ෂෝට් නෝට් හදාගෙන එහෙම තමයි කරගෙන යන්න වෙන්නේ. දෙවෙනි පේපර් එක කරනවා නම් කරන කෙනෙකුට. ඒ ලැන්ග්වේජ් එකක් නම්. එතකොට තියරි තියෙන සබ්ජෙක්ට් එකට ඔය මම කියපු දේ කරන්න පුළුවන්. එතකොට ඔය වගේ ඔයා අවුරුදු 15ක විතර ලිව්වොත් ඔයාට හොඳ රිසල්ට් එකකට යන්න පුළුවන් අනිවාර්යයෙන්ම. ඉතින් මේ අන්තිම කාලේ ඔයා කරන්න ඕනි ඔන්න ඔය දේ. දැන් පාඩම් කරන්න කාලේ නාස්ති කරන්න එපා. දැන් ටීවී බලන්න, එක එක්කෙනාට මැසේජ් කරන්න, ඒවද කාලේ නාස්ති කරන්න එපා. චුට්ටක් ඒවා පොඩ්ඩක් පැත්තකින් තිබ්බ චුටි කාලයක් තියෙන්නේ. ඔයා පුළුවන් නම් මේ කාලේ උඩරිම ඔයාගේ පාස් පේපර්ස් කරන්න කාලය ගත කරන්න. ඔයාට අනිවාර්යයෙන්ම හොඳ රිසල්ට් එකකට යන්න පුළුවන්. ඉතින් මං හිතනවා මේ වීඩියෝ එක විභාගයට සූදානමින් ඉන්න සෙකන්ඩ් ෂයි කරන දරුවන්ට ගොඩක් මම මේ කියපු දේ ගොඩක්ම මොකද ඒගොල්ලෝ පාඩම් කරලානේ තියෙන්නේ. ලියන්න විතරයි යාලට ඕනේ. හරි ලියන්න අතහදාගෙන ටයිම් එක මැනේජ් කරගන්න තමයි යාලට ඕනේ. ඉතින් ප්‍රධානම දේ පුතා පාස් පේපර්ස් කියන දේ A level විභාගයේදී ඊළඟට ටයිම් මැනේජ් කරන එක තමයි දෙවෙනි දේ. ඒ දෙක හරියට නැත්නම් අමාරුයි අපිට A level විභාගයට හොඳ රිසල්ට් එකකට යන්න. S එකක් ගන්න පුළුවන් අපිට S එකක් නෙවෙයි ඊට වඩා උඩ තැනකට යන්න. ඉතින් ඔය වගේ
ඔය දේවල් ඔය ටිප්ස් මේ කාලේ ඔයාට එක්සාම් එකට රෙඩි වෙන්න පුළුවන්. ඊළඟට එක්සාම් එකේ ටයිම් ටේබල් එක දැනට දාලා තියෙන්නේ එක්සාම් එකට පටන් ගන්නකොටයි. දැන් අගෝස්තු 10 වෙනි එක්සාම් එක පටන් ගන්න. පටන් ගත්ත ගමන්ම ඔයාගේ A level ටයිම් ටේබල් එක තියෙනවනේ ඔයා කරන සබ්ජෙක්ට් තුනට අදාළව. ඒකට අදාළව ඔයා ඒ දවස් ටිකට ඔයා හදාගන්න ටයිම් ටේබල් එකක්. ඊළඟට ඔයාට පුළුවන් පුතා අමුතුවෙන් ආයේ පොත් පෙරලා පෙරලා බලන්න ඕනේ නැහැ. හිතන්න මේ දවසට තියෙන ඔයාට ඉකොන් කියලා. එතකොට ඔයා සතියක විතර ඉඳලා හදාගන්න අර මේ ඔයා කරපු පාස් පේපර්ස් ටික ඔක්කොම මුල ඉඳලා ආයෙ චුට්ටක් කියවන්න. ලොකු සිලබස් එකක් එතන ඔයාට කවර් වෙලා තියෙන්නේ. ඒ ටික චුට්ටක් කියවලා ඔයාට එනම පාඩම් තියෙනවානේ. දැන් අනිවාර්යෙන්ම එන පාඩම් තියෙනවානේ. ආන් ඒ ටිකට චුට්ටක් ආපහු ටයිම් එක තියලා ලියලා ප්‍රැක්ටිස් කරන්න. එතකොට ඔයාට ලොකු ප්‍රමාණයක් කවර් වෙනවා. ඊට පස්සේ ඔයාට තව දෙයක් කරන්න පුළුවන්. දැන් ඔයා වෙන වෙනම පාස් පේපර්ස් වලට උත්තර ලියලානේ තියෙන්නේ. ඔයාට පුළුවන් එක්සාම් එකට කලින් ෆුල් පේපර් එකක් ওই විදිහට පේපර්ස් 4ක් 5ක් විතර ඔයාට කරන්න. මොකද ඔයා මේ ක්වෙස්චන් වයිස් කරලා තියෙන්නේ. ඔයාට ඊළඟට තියෙන්නේ ෆුල් පේපර් එක MCQ නම් පැය දෙකයි ඊළඟට මේ දෙවෙනි පේපර් එක නම් පැය 3යි. මෙන්න මේ කාලය හරියට ටයිම් එක තියලා මැනේජ් කරගෙන ඔයාට තනියෙන් ලියන්න පුළුවන්. ඊට පස්සේ ඔයාටම අර මාස්ටර් ගයිඩ් එකේ තියෙන ආන්සර්ස් එක චෙක් කරගෙන ඔයාගේ ලෙවල් එකම ඔයාට මැන ගන්න පුළුවන් කීයක් මට මේ 100න් තියෙනවද? මොකද්ද මගේ රිසල්ට් එක? එක්සෑම් එකට යන්න කලින් ඔයාවම මේ ටෙස්ට් කරලා ඉවරයි. හරි. ඔන්න ඔය විදිහට හරියට ඔයා ෂෙඩියුල් එකක් හදාගන්න. එම හදාගත්තොත් හොඳ රිසල්ට් එකකට යන්න පුළුවන් ඔයාට.